ෆෝන් උස්සන්නේ නැහැ කොහෙන් උඩන්නේ. හෙලෝ හෙලෝ කියන්න මොකද කරන්නේ සුදු? මොකද කරන්නේ? කොහෙද ඉන්නේ? පන්සලේද? Poken mage partana Adre mage partana පන්සලේ ඉන්නේ කියන එක ගහන්න වගේ මාත් මේ ඉන්නේ හදු. ඇයි දැන් ඔයා එන්නද? එන්නේ මොකටද උනේ? මොකටද කියලා හිතේ ඔයා බලන් තමයි එන්නේ. Poken mage partana මම පන්සලේ ඉන්නේ යන්නේ. ඔව් මට දැන් තේරෙනවා ලොකු නිදහසක් බලාපොරොත්තු වෙමින් ඉන්නේ කියලා. ඉස්සර වගේ නෙවෙයිනේ දැන් නේ. Oya kale balu vade partana හරි එන ඔයා නිදහසේ ඉන්නෝ. හැබැයි ඔයා ඔහොමනේ කියන්නේ නේ. එන ඕන මගුලක් කරගෙන මම ෆෝන් එක තියනවා. දෙකේරවා ෆෝන් එකක් දාන්න බෑ. Mami sudah nih. Sudah nih. Halo? හෙලෝ කොහෙද බං ඉන්නේ ගැටේ? මං ගෙදර බං ඉන්නේ. කියපා. වරෙන් උඹට කියන්න දෙයක්වත් තියෙන. එයි බං ඒ? මං එන්නම් බහිර. හරි එනම් බං. හරි. Tutup. 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 Paring kok, Bang? මමට සිරි බැකියා. ඊ කොහමද බං? ඔබ පරක්කු වෙන්නේ. වරෙන් ගන්න. ඒ බං උඹට කියන්න දෙයක්වත් තියෙන. වරෙන් කොහොම සරුංගලේ හදන ගමන් කතා කරමු අපි. හරි බං, කඩාගෙන යන්නේ නැතු සුපිරි සරුංගලයක් හදුමු අපි අද. මේකවත් කඩාගෙන ගියේ නැතොත් ලොකු දෙයක් බං. වරෙන් යන්න අපි හදමු. හරි බං. කො බඩේ ගනින්කෝ කෑගෙන මොකද? අපත් ටික නම් එකතු කරලා නේද? එකතු කරා. කිසි දෙයක් කරන්නේ හදන්න විතරයි තියෙන්නේ. යා. යා. කඩාගෙන යන්නේ ටික හදමු. ඇදිලා තියෙන්නේ. හදමු නේද? අඩෝ බං ඒකනේ මේ බං මේ. අඩෝ ඇයි බං? අඩෝ උඹට කියන්න සුද්දාගේ කෑල්ල මට සෙට් වුණානේ බං. අඩෝ සිරාවට පොඩ්ඩක් පෙන්නපන් මට බලන්න. බලහන්කෝ මේ. ඔව් බං. මේ බලහන්කෝ මේ. මට ඕනේ. මොනවද මැසේජ් කරලා තියෙන කිවිල්ල? ඩෝගි අවුලක් නැද්ද බං? අඩෝ අවුලක් නෑ බං මාත් එක්ක සෑහෙන්න කතා කරනවා බං. මොකා? ඔව් බං. ඒ බං මේ සුද්දෝ හ්ම්. මොකක්ද බාර ඔබ කියන්න කතාව බං? ඒ ඕක ගැන මතක් වෙද්දි හිනා වුල් බං. මොකද්ද උනේ කියලා කියපන් ඉතින් බං. ඔබ දන්නවනේ මගේ අර කෑල්ල? කවුද බං ඔය කඳුළු ගැනද කියන්නේ බං? නෑ බං ඒක කලින් ඊට කලින් එකනේ. එහෙනම් net නේ. නිත්මින් නෙවෙයි බං. මේක හරියන්නේ නැහැ. ඒ නම්බර් කියපන් මේ කවුද කියලා හොඳේ? හසිනි දසිනි. ඒකෙක් වන්නේ මේ විජ්ජෝ. ප්‍රාර්ථනා මතක නැද්ද උඹට? ඒකිද බං? Poken mage ඔව් බං ඒක තමයි. බං ඉතින් මොකද්ද උනේ කියලා කියන්න. ඒ කුණු ගෑණි ඉස්සර වගේ නෙවෙයි බං දැන්. සෑහෙන වෙනස් බං. මටවත් හිතා ගන්න බෑ ඊ එහෙම කියලා. ඒක නෙවෙයි බං ගැටේ. එකතකට බං සම්දීප මේ තරුංගලු අපේ ගෑනෝ කිතම. ඔරිජිනල් මුලඟට අහුලා කඩාගෙන හිටන්නේ. අද අපේ රජයට ගන්නේ.
ගත්තරේ කොල්ල. ඒ බම් මේ කෙල්ලෝ ගැන කතා කරා ඇති බං. මේ අපි හසියටයි සුපුන්ට එන්නේ කිව්වද මේ පැත්තට? දෙන්න හිටියෝ හොඳයි තමයි බං. ඒ වුණාට මේ වැස්සේ ඉද බං උකුන් දෙන්න. එයි බං කෝල් එකක් ගනින් කොන් දෙන්නට. ඉද බං නම කෝල් එක අරන් බලනක. උකුන් ෆෝන් එක උස්සයි නම් දන්නේ නැහැ. ඒ ගැටේ කෝල් එකක් ගන්නවා බං. එනවද බං? ඔව් බං. ඔව් ආන්සර් කරලා. ඒ හතිය කොහෙද බං ඉන්නේ? හෙලෝ. ඔව් බං මම මේ සුපුනා එක්ක මේ සුපුන්ලා ගෙවල් පැත්තේ හිටියේ. ආ හිටින්නේ බස්. වරෙන් කොහේ සුද්දලා ගෙවල් පැත්තට බං. අපි මේ සරුංගලේ හැදුවා බං. අම්මට සිරි එහෙමද? වැස්සනන් චුට්ටක් හැරෑ වගේ තමයි බං මේ අවුලක් නැහැ වරෙන් කුඩියක් අරගෙන වරෙන් දෙන්න එක්ක. වරෙන් කො මේ සුද්දට මොකද්ද කියන්නත් තියෙන්නේ උඹලා. බං මුගේ දුක් අහලා මට කාලා බං. ඒකනේ වහිනවත් එක්ක. බලමුකෝ පෑවුවොත් අපි දෙන්න ඇවිල්ලා එන්නම පැත්තට. අම්මා මේ වරෙන් කොහෙන අපි අර පැත්තට යමන්ද? යමන්කෝ එන. ඉතින් අරුන් දෙන්න තාම නැහැ. ආරෙ ඉන්න බං අරුන් දෙන්න. ඒ බං ගැටේ උඹ කිව්ව එක මතක් වෙද්දි මට අරුන් දෙන්න දකින්න hina යනවා. බලහන්කෝ දෙන්න එන්නේ හැටි නේ. ඊටක් කන්නේ පොඩි ආතල් ගතිය නේද? නැත්නම් මේ වගේ වැස්ස වෙලාවට. මම ඩයල් දෙමට සිරි. මේ බෑගෝනේ බං. යොපුඩේ වැස් නැහැ. එන්නම වැඩ වගේ සරට. අම්මට සුද්ධ වැඩ නේ බං. වරින් වරින් වාඩි වෙනකො මේක හදන්න. පොඩි ආරංචි ආවාසිය උඹ ගැන. අඩේ ඒ මොකද්ද බං ඒ? මන් දන්නේ නැහනේ ගැටියක උගෙන් අහපන්කෝ. නෑ නෑ බං මේ මගුල් දැන් වැඩක් නෑ නේ අපි සරුංගලේ හදමුකෝ බං. දැන් මේ හවස් වෙන කලින් ඔක යවන්න යන්න බෑ බං. ඔව් බං ඔය කයිය ගාලා වැඩක් නැහැ ඔන්න ඔක හදමු. බලන්න ෆෝන් එක තියෙන. මේ ඒ බං මේ හසියා අඩෝ බං මේ අපි කොච්චර ආතල්ලක හිටියා මේ සුද්දා ඉන්නේ එහෙන අවුලේ බං. මොකද්ද බං අපි කරන්නේ බං? අපි ඒ ගැන පොඩ්ඩක් බලන්න ඕනි බං. ඒ බං සුද්ද මොකද්ද තියෙන අවුල බං උඹට? මට කෑලි ඉස්සර වගේ නෙවෙයි බං. ඒක දැන් සෑහෙන වෙනස් වෙලා බං. මට තේරෙන්නේ නැහැ බං ඇයි එහෙම කරන්න කියලා ඉතින්. සුද්දම් බා උලක් ගන්න එපා මචං. හරිද? ඒ වුණාට උඹ කෑල්ල මාත් එක්ක කතා කරන්න වෙලා මචං හරියටම මාස 5ක් විතර එනවා. හරිද? සුද්දා මෙහෙමයි මචං මං උඹට කිව්වේ නෑ. උඹ අවුල් ගනි කියලා කිව්වේ නැත්තේ. ඒ වුණාට අද ඒක නොකිය ඉන්න බෑ මට උඹට. ඒක වෙන්න විදියක් නෑ බං. මං කීයට විශ්වාස කරන්නේ නැහැ ඒක න ะ. හරි උඹ විශ්වාස කරන්නේ නැහැ නේ සුද්දා. මම උඹට දැන් පෙන්නන්නම් කෝල් එකක් කරගෙන හරි. සුද්දා රින්සන පොඩ්ඩක් ඉන්නව කෝල් එක ආන්සර් කරයිද? හෙලෝ පාර්ථනා. මොකද කරන්නේ වා දන්නම කෙනෙක් ඉන්නවා මේ එයාට පොඩ්ඩක් ෆෝන් එක දෙනවා අඳුරනවා කියලා බලන්නකො. ඔය ඉන්නේ ඔයාගේ කැරක්ටර් ඔක්කොම ටික දැනගත්තාද? අවුලක් නැහැ. ඔයා වෙනස් වෙන හේතුව මම දැනගත්තා. ඔය එකයි කතාවක් නැහැ මන් තියෙනවා. තිය ෆෝන් එක. උඹ කිව්ව දේ හරි බං අසියා. ගෑනු වැඩක් නැහැ බං අපිට අපේ යාළුකම් වටිනවා. ඒකනේ මම උඹට කලින්ම කිව්වේ සුද්දා. ගෑනු වැඩක් නැහැ බං. උඹලා බං මේ කියෝ ඉන්න විතර බං වැඩක් කරන්නේ නැහැ බං. මේ සුද්දෝ ඔය මගුල් දැන් උඹ අතෑරලා දාපන් බං. ඕවා කියවන්න එපා දැන්. දැන් ගියේ එක ගියා බං. ආයෙ වැඩක් නැහැ ඕක. මේ මචං මේ මට ගෙදරින් කෝල් එකක් ගන්න තාත්තා ගන්නේ. මේ එහා පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා එන්නම් බං හොඳේ.
හලෝ ප්‍රාර්ථනා කියන්න. අනේ නෑනේ වැඩක නෙමෙයි කියේ. මේ තරුංගලයා හැදුවනේ පැටි. මොකද කරන්නේ? නෑ මේ සුද්දලයාගේ දෙට්ට ආවේ. ඔයා බත් කෑවද? ඒ බං සුද්ද මේ අරු ප්‍රාර්ථනා කියලා කාට හරි කතා කරනවා බං. වරුන් පොඩ්ඩක් බලන්න යන්න. හරි වරියන් සියා සුපුණ වරියන් බං. ඒ බං මට ඇහුණා. ලාවට වගේ වරෙන් කියන්න බලන්න. හලෝ ප්‍රාර්ථනා නෑ යන්නේ මේ දවස් ටික පොඩ්ඩක් වැඩක හිටියේ. දැන් අද දවසේ මර අර මේ සුද්දලයා ගෙදර තරුංගලයා හදන ගමන් හිටියේ. නෑ රත්තරන් වාට ආදරෙයි. පෙම්සිත රිදුනා රත්තරනේ මට දුක හිතුනා